හෙලෝ කොහොමද ඉතින් යාළුවනේ ඔයාලා හැමෝම හොඳින් ඉන්නව ඇති කියලා මම හිතනවා. ඒ වගේම අදත් ගොඩාක් ආදරෙන් මගේ channel එකට ඔයාලා හැමෝම පිළිගන්නවා. ඔන්න ඉතින් අද මම ඔයාලව වෙනස්ම විදිහේ චාරිකාවක් එක්කන් යන්න තමයි මේ සූදානම. එන්නකො ඉතින් මාත් එක්ක හොංකොං වල ඩින්ඩින් එකේ රවුමක් යන්න. ඔන්න ඉතින් මුලින්ම මම ට්‍රේන් රයිඩ් එකක් තමයි යන්නේ. මොකද මට හොංකොං වල ඩින්ඩින් එකක් හොයාගන්න නම් ට්‍රේන් එකේ යන්න වෙනවා. හරි ඉතින් අපි යමු. ඉතින් යාළුවනේ ආදරෙන් මතක් කරනවා ඔයාලා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න. ඒ වගේම තමයි මගේ videos එකට like කරන්න, comment කරන්න සහ තවත් කෙනෙක්ට බලන්න share කරන්න කියලාත් මතක් කරනවා. තමයි ෆස්ට්. ඔන්න ළමයි මේ තමයි හොංකොං වල ඩින්ඩින් එක ට්‍රෑම් කාර්. හොංකොං වල ට්‍රෑම් කාර් වලට කියන අනුවර්තන නාමය තමයි ඩින්ඩින් කියලා කියන්නේ. ඒ මොකද ඒකේ නිකුත් කරන ඩින්ඩින් ශබ්දය නිසා. ඔයාලගේ ට්‍රෑම් කාර් බලන්න ඕනේ නම් හොංකොං ආයිලන්ඩ් එකේ උතුරු තීරයටම යන්න නම් මොකද මේ සේවාව ක්‍රියාත්මක වෙන්නේ උතුරු සීමාවේ විතරක් නිසා. මේකේ ආරම්භයේ විදියට සනිටුහන් වෙන්නේ 1904 දී. මුලින්ම අශ්වයන් ගෙනුත් පස්සේ විදුලිය මගිනුත් තමයි මේක ධාවනය වෙන්න පටන් අරන් තියෙන්නේ. මෙහි ධාවන වේගය ගොඩක් අඩුයි. ඉතින් මේ ට්‍රෑම් රයිඩ් එකක යන්න නම් ඔයාලට හොංකොං ඩොලර් 3ක් වගේ ඉතාමත් සුළු මුදලක් තමයි ගෙවන්න වෙන්නේ. මේක හොංකොං වල ජීවමාන සංස්කෘතික සංකේතයක් විදිහට තමයි හඳුන්වන්නේ. ඒ වගේම තමයි හොංකොං වල සංචාරක ආකර්ෂණීය නොමදව දිනාගත්ත තවත් එක දෙයක් විදිහට තමයි මේ ට්‍රෑම් කාර් හඳුන්වන්නේ. හරි ඉතින් දැන් අපි යමු ඩින්ඩින් එකේ රවුමක් වලට හොංකොං ආයිලන්ඩ් එකේ ලස්සන බල.
ඇත්තෙන්ම ඩින්ඩින් හඬ නගරයේ ශබ්ද කෝලාහල අතරේ අනන්‍ය හුරු පුරුදු සංගීත සරයක් බවට හොංකොං වල පත් වෙලා තියෙනවා. ඉතින් හොංකොං ආවොත් එහෙම ඔයාලත් මතක ඇතුවම ඩින්ඩින් එකේ රවුමක් යන්න. එහෙනම් ඉතින් අදට මම ඔයාලගෙන් සමුගන්නවා. තවත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙනකන් ගිහින් එන්නම්. බයි බයි.